ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් ඊයේ නිකුත් කළ තියුණු ප්‍රකාශයක් හේතුවෙන් මැද පෙරදිග කලාපයේ අනාරක්ෂිත බව මේ වන විට ඉතා උණුසුම් වී තිබෙනවා. මෙලෙස දැඩිව තර්ජනය කරමින් ඔහු විසින් පවසා ඇත්තේ ඉරානයේ සතුව ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාවකට වඩා භයානක ආයුධයක් ඇති බවත් අවශ්‍ය වූහොත් ඒ මගින් සතුරු නෞකාවන් මුහුදු පතුලට යැවීමට හැකියාව ඇති බවයි. මෙම ප්‍රකාශය ඍජුව ට්‍රම්ප් වෙත එල්ල නොකළද කලාපයේ නවතම ඇමරිකානු යුද නෞකා යෙදවීම් වලට දැඩි පණිවිඩයක් ලෙසයි විශ්ලේෂකයන් විසින් සඳහන් කර ඇත්තේ. විශේෂයෙන්ම USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම මැද පෙරදිග වෙත යොදවා තිබීම සහ පැමිණෙමින් නැති ජෙරල් ආර් ෆෝඩ් නෞකාව ඉලක්ක කරගනිමින් මෙම වාචාල ප්‍රකාශය සිදු කර තිබෙනවා. කමේනි විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එක්සත් ජනපදයට වසර 47ක් තිස්සේ ඉස්ලාමීය ජනරජය පරාජය කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවත් ඉදිරියටත් එසේ කිරීමට නොහැකි බවයි. ඔහුගේ මෙම දැඩි ප්‍රකාශය තුලින් ඉරානයේ මිසයිල් හැකියාවන් දුරස්ත ප්‍රහාර තාක්ෂණය සහ මුහුදු ආරක්ෂක උපාය මාර්ග පිළිබඳ අර්ථකථනය කර ඇති බවයි විශේෂඥයන් විසින් පෙන්වා දී ඇත්තේ. එසේම ඔවුන් විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සංධිය ආශ්‍රිතව ඉරානයේ විසින් නාවික මාර්ග පාලනය කිරීම සඳහා අදාළ සූක්ෂම සහ අසමමිතික යුද තාක්ෂණ භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ සංකේතයක් මෙම දැඩි ප්‍රකාශය තුළ ඇතුළත් විය හැකි බවයි. මෙම ප්‍රකාශය හේතුවෙන් කලාපයේ යුද්ධ ආතතිය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජනපදයේ තම නාවික බලය ශක්තිමත් කරමින් සමුද්‍රීය ආරක්ෂාව සහ තෙල් ප්‍රවාහන මාර්ග ආරක්ෂා කිරීමට පියවර ගන්නා අතර මේ වන විට ඉරානය එයට ප්‍රතිචාර ලෙස තම ප්‍රහාරක සහ ආරක්ෂක හැකියාවන් ප්‍රදර්ශනය කරමින් තිබෙනවා. හෝර්මුස් සමුද්‍ර සංධිය හරහා ලෝක තෙල් සැපයුමෙන් සාමාන්‍යයෙන් 20-30 අතර ප්‍රමාණයක් දෛනිකව ගමන් කරන බැවින් මෙවැනි වාචාල සහ හමුදා සංදර්ශන තුලින් ගෝලීය බලශක්ති වෙළඳපොළටද ඍජු බලපෑමක් ඇති කළ හැකි බවයි විශ්ලේෂකින් විසින් අනතුරු අඟවා ඇත්තේ. එහෙත් දැඩි මිලිටරිමය වශයෙන් වාචාල ප්‍රකාශ නිකුත් කළත් කමේනි රාජ්‍යතාන්ත්‍රික මාර්ග ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් වසා නොදමන බවද ඒත්තු ගන්නා තිබෙනවා. ඔහු විසින් ඉරාන ඇමරිකානු අඛණ්ඩ සාකච්ඡා පූර්ව විනිශ්චය කිරීමට එරෙහිව අවවාද කරමින් ඉවසීමෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා තිබෙනවා. මේ අනුව යුද්ධ විශ්ලේෂකීන්ගේ නිගමනයට අනුව කලාපයේ තත්වය පැති දෙකකින් ගමන් කරන බවයි ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ. යන්න දෙපාර්ශවයේ විසින්ම එක් පසකින් මිලිටරි බල ප්‍රදර්ශනය සහ දැඩි වාචාල ප්‍රකාශ නිකුත් කිරීම. එසේම අනෙක් පසකින් බිඳෙනසුළු න්‍යෂ්ටික සහ ආරක්ෂක සාකච්ඡා. මේ හුදෙක් ඍජු ගැටුමක් නොවේ උපාය මාර්ග බලපෙන්වීමක් වුණත් සුළු ඇත්වැරදිමක් වැරදි ගුණනය කිරීමක් සිදු වූහොත් සමස්ත මැද පෙරදිග කලාපයම විශාල අර්බුදයකට ලක්විය හැකි බවයි ඔවුන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.